මෙතන තාම ඉදිලා නැහැ පොකුරම්ම තියෙනවා. හායි ළමයි ඉතින් ඔන්න සෑහෙන දවසකින් ඔයාලට මට වීඩියෝ එකක් අරන් එන්න බැරුණා. මොකද ඉතින් මේ දවස්වල මාර විදියට වැඩ. ඉතින් දැන් ගත්තාම පොළොන්නරුවේ අපේ පැත්තට දැන් උග්‍රැස්ස කියන පළතුරේ වාරය ඇවිල්ලා තියෙන්න ඕන. දැන් වාරය ඇවිල්ලා කියන්නේ ඉතින් දැන් වාරය අවසන් වීගෙන යන්නේ. ඉතින් වාරේ ඉවර වෙන්න කලින් ඔයාලට වීඩියෝ එකක් කරන්න කියලා මට හිතුණා. දැන් තියෙන සාමාන්‍යයෙන් ඉදිච්ච ගෙඩියක් මේ තියෙන්නේ. පේනවද? අපි මේ ගෙඩිය කඩාගමු. මේ තියෙන ළමයි හොඳට සරුවට හැදිලා තියෙනවා. ඉතින් මේක කන්න කලින් ළමයි මෙහෙම කේස් එකක් තියෙනවා. මේ උග්‍රැස්ස ගෙඩිය මේ පිට පොත්ත පට්ට කහටයි. ඉතින් මේ ගෙඩිය කද්දී උගුරේ ගිහිල්ලා කහට රැඳෙනවා. ඊට පස්සේ අර කැස්ස වගේනවා. ඒ හින්දා තමයි මං හිතන විදිහට කියන්නේ මං දන්න තරමින් මේ උගුරැස්ස ගෙඩිය තියෙන කහට හින්දා තමයි අර උගුරේ හිර වෙන ගතිය හින්දා තමයි මේකට උගුරැස්ස කියලා නම හැදලා තියෙන්නේ. ඉතින් මේක කන්න හොඳම විදිය තමයි මෙන්න මෙහෙම හොඳට මේ ගෙඩිය තලන්න ඕනේ. ඒ තලපුවාම මේ ගෙඩියේ තියෙන ඇඹුලයි කහටයි දෙකම නැති වෙලා යනවා. හොඳට තලන්න ඕනේ. දැන් මම පෙන්නන්න මේ තියෙන්නේ මේකේ ඇතුළ මං වැඩි ළමයි පොත්ත නම් කන්නාස නෑ. ඇතුළේ මදේ නම් තලපුවාම පට්ට වරහයි. පැණියෝ පැනලහයි. මේ පේනවනේ. මෙතන තාම ඉදිලා නෑ පොකුරම්ම තියෙනවා. ඕම් බලාගෙන යන්. මෙතන සාමාන්‍ය බාගෙට ඉදිච්ච ගෙඩියක් තියෙනවා මේ. වාව් ඒකත් කඩාගමු. මම ඉතින් ඒකත් කඩාගත්තා. ගෙඩිය තරන්නේ දුව කාපුවම නම් කහල මීට වැඩි මේ පාතල ළමයි අපි ආතල් එකටත් එක්ක නගිමු ගහට යම්මත් එක්ක ඔන්න ළමයි ඉතින් කොහොමින් හරි ගහට නැගගෙන පට්ටන්තරේ ගහගෙන ඉඳගෙන ඉන්නවා. උඩ කොහමද ගෙඩි තත්ත්වය කියලා තමයි ඉතින් දැන් බලන්න තියෙන්නේ. ඉතින් යට ඉඳන් ගෙඩි කන එකේ කිසි මාතල්ලයක් නැති හින්දා මම නැංගා ගහ උඩට. මම ඉතින් ඔයාලට පෙන්නන්නම් දැන් ගහ මුදුනේ කියන්නේ මේ ගහ බිම ඉඳන් ළමයි හැදෙලා ඉවරලා උඩට ඇවිල්ලා තියෙන වහල උඩ මේ අපි සාමාන්‍යයෙන් කියවල ලිපේ අර උඩ චිමිනිය වගේ හදන කොටස තියෙනවනේ. ආන් ඒක උඩට තමයි ගහ පාත්ලා තියෙන්නේ. වතුර ටැංකියම තියන්නේ මේ තියෙන්නේ. ඕන් උතෙන් තමයි ගහ පාත්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි බඩ ගාලා එන ගේමක් දීලා ෆෝන් එකත් අරගෙන එතෙන්න මම නැගගත්තා. දැන් ඉතින් එතන ඉඳගෙන ඉන්නේ. එතෙන්න ආවම නම් අවුලන්නේ මම ඔයාලට පෙන්නන්න. ඔයාලට පේනවද? ඉන්න මම පෙන්නන්න. ආන් අතන තියෙන පොකුර පේනවද ඔයාලට? මේ දැන් ළමයි වාරේ ඉවරයි. වාරේ අවසන් වීගෙන යන්නේ. ඉතින් ඔය වගේ තාමත් ඉතින් ගෙඩි තියෙනව නැත්තේ නෑ. දැන් ඉතින් මේක තිබ්බ ගෙඩි කඩලා බාස්කට් පිටින් කැඩුවා ළමයි. කඩලා ඉවරලා හැමතැනටම බෙදලා දීලා දෙන්න ඕනේ තැන් වලට දීලා දැන් ළමයි හිතන්නකෝ මේ වාරි ඉවර වෙනවා කියලා. මේ ගෙඩි වාරි ඉවරෙද්දි ළමයි කොහොම වුණත් මේ ගෙඩි හැලෙනවා. දැන් තව ටික දවස් හැද්දි දැන් මේ වාරේ අවසන් වීගෙන යන්නේ. එතකොට මොන පළතුරුනත් ළමයි එහෙම තමයි. ගෙඩියේ වාරි ඉවර වෙනවා නම් එක්ක පළතුර හැලෙනවා නැත්තම් කුරුල්ල කනවා. දැන් මේවා කුරුල්ල ගොඩාක් ඇවිල්ලා කනවා. අපිත් කැඩුවා මුලින් සෑහෙන්න තිබ්බ. දැන් උනත් මේ පේනවනේ අතන තියෙන පොකුර ඔය තව ඉතිරි වෙලා තියෙනවා. සෑහෙන පොකුරක් තියෙනවා. මෙතන තියෙන හොඳ ගෙඩියක්. ඉතින් ළමයි
මේ කඩා ගන්නවා. අතන සුපිරි ගෙඩියක් තියෙනවා. ඒකත් කඩා ගමු. ඒක නම් ටිකක් ඈත තියෙන්නේ ඔයාලට පේනවා ඇති. ඔය තියෙන ගෙඩිය. හරි. අල්ලගත්ත බඩු. ඉතිනේ. එන්න ළමයි ඉතින් සුපිරි ගෙඩියක් තියෙනවා. ඉතින් ළමයි අපි ගහට නැගපු එකේ ගෙඩි ටිකක් කඩාගෙන මෙතන ඉඳන් කාලා මෙමු. අපරාධි මට ලුණු ටිකක් ගෙන්වලා ලුණුත් එක්කන් කදින සුපිරිම රසක් තමයි තියෙන්නේ. මේ ඉතින් අපි කඩමු ගෙඩි ටිකක්. ගෙඩි ටිකක් කඩලා මේක උඩ ඉඳන්ම කගාගාර. ගහේ ගෙඩි ගහේ ඉඳන්ම කද්දේ තමයි සුපිරිම රහ තියෙන්නේ. ඉතින් අපි ගහේ ඉඳන්ම ගෙඩි ටික කඩලා මෙතනම කාලය. ඔන්න ළමයි ඉතින් මං සුපිරි මේ වගේ ගෙඩි 4-5ක් කඩාගත්ත මේ තියෙන්නේ. ලොකු ගෙඩි 3කුත් තියෙනවා එතන. ඉතින් ගෙඩිය ගත්තා. ඉස්සෙල්ලා තලනවා. එන්න මෙහෙම හොඳට ගෙඩිය තලා ගන්න ඕනේ. පිපුරුවානේ. දැන් නම් හුලගත් එන්න වැඩි වෙනවා. මේ දවස්වල අපි පැත්තට ළමයි මාර හුලගක් තියෙන්නේ. පාරකවත් යන්න බෑ ඒ තරම් හුලග. ඒ හින්දා වහින්නෙත් නැහැ. අර මේ හුලං වැඩි හින්දා වැහි බලාකුලත් යන්න කොහෙට හරි අක්කරපත් වල හරි යනවා ඉතින්. මාර මේකක් වෙලා තියෙන්නේ. මන් ළමයි මේක මෙන්න මෙහෙම තලනවා. චූඩි කැල්ලක් අයින් කරලා පොත්ත නම් ඇඹුල්. පොත්තේ තමයි ළමයි කහට තියෙන්නේ. පොත්ත කන්න අමාරුයි. ඒක නම් පට්ටම රහයි. ඊයේ නෙමෙයි පෙරේදත් මම කෙරුවා බාස්කට් එකකින් එකක්. දැන් ඉතින් මේ අවසාන වීකන් යන්නේ. දැන් ඉතින් ආය තව එකපාරක් වගේ කඩන්න තියෙනවා. එතනින් පස්සේ ආය කරලා වැඩක් නැහැ. ඊට පස්සේ පොඩි ගෙඩි ටික තමයි ඉතිරි වෙන්නේ. ඔය ඕන්ලාට පල්ලෙහා තියෙන එකකින් ගෙඩියක් කඩාන කනවා. ඉතින් ටික ඉතින් සත්තුන්ට තියෙන කුරුල්ල මාරු විදිහට එනවා මේවට. ආය ගහ බදාන ගහ අයිති කරගෙන ඉන්නේ කුරුල්ල. දැන් මම මේ උදේ නගින ටිකටත් කුරුල්ලෝ 5-6 දිනක් ගහේ. මට බයලා ගියා යන්නු. මේමෙදි කන දිහා බලන් හිටියද කමන්නේ කියලා ගිලින්න එපා. මගේ බඩ රිදුනොත් එහෙම. ඕන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් ඇඩ්‍රස් එකක් දාන්න ඊළඟ වාරේ හැදුනහම ඔයාලටත් ඒ ඇඩ්‍රස් එකට ගෙඩි 10ක් 15ක් කියවන්න. තේරුණාද? දැන් ඉතින් ඒක නෙවෙයිනේ කේස් එක. දැන් කොහොම හරි බඩ ගාන පට්ට ගේමක් දීලා අමාරුවෙන් කොහොම හරි ගහට නැගගත්තා. දැන් ඉතින් අර ගහෙන් බහින්නත් එපේ. අර මාත් නිකන් අර මොකේද කොටියෙක් වගේ තමයි ඉතින්. ගහට නගින්න පුරුදු කරාලු බහින්න පුරුදු කරේ නැල්ලු. ඉතින් දැන් කොහොම හරි කරලා ගහෙන් බැහැ ගන්නත් එපේ. ඉතින් දැන් නම් ඇති නිදිමතකුත් තියෙනවා. මොකද ළමයි මේ පාන්දර 4:40 මම ඉස්සෙල්ලත් කිව්වා 4:45 වැඩ ඔෆ් එක මේ ගෙදෙට්ට එදි පහමාරයි. එන ගමන්ම අප්පට සිරි වෙන්න පාර මැද්දේම බලුවලියක්. ඊට පස්සේ ඉතින් කොහොම හරි මේකෙන් ඇවිල්ලි වෙලා එතකොට
නෝනෙට උයන්නත් උදව් කරලා ඒ ටිකත් ඔක්කොම කරලා දාලා ඉවරලා කාලා කෑවා තමා අප්පට తీරනවා මොකුත් නැහැ මිරිසෙරියක් දාලා තිබ්බා මොකුත් නැහැ බඩේ බෝම්බයක් පිපුරා වගේ. ඉතින් එයාගේ රසම රස අලමාලුවත් එක්කම බට්ටික්කුත් කාලා දැන් උගුරස්සත් කෑවා ගහටත් නැංගා. දැන් ඉතින් ගහෙන් බහින්න තමයි තියෙන්නේ. දැන් ඉතින් ඔයාලා එන්නේ නැහැනේ මට සපෝට් කරන්න. දැන් ඉතින් මම්ම තනියම ගහට නැංගා වගේ බහින්න බෑ නේ. එපා වෙනවා. හරි ඉතින් කමන්නේ. එහෙනම් ඉතින් ගහෙන් බහිමු. නෑ වීඩියෝ එක නැවැත්තුවේ නෑ. ගහෙන් බහිමු කියලා මම මෙහෙම කරේ. වීඩියෝ එක නවත්තන්නේ ගහෙන් බැස්සට පස්සේ. පටන් ගත්ත තැනින් අවසන් කරන්න ඕනේ. අපි යන් එහෙනම්. මෙන්න මේ පොසිෂන් එකේ තමයි මං ඉන්නේ. ඩොග් පොසිෂන් එකේ. මට සිරි. දැන් ඔහොම යනවා. කොහොම හරි අත්තට පැන ගත්තා. ෆෝන් එක කොහොම රැගෙන යා යුතුද මම අපට සිරි. අරේ ඔන්න ළමයි ඉතින් කොහොම හරි ගහෙන් නම් බැහැගත්තා හෙන ගේමක් දීලා බඩ ගාලා දැන් අත් එක්කන් කහනවා. එහෙනම් ඉතින් ඔන්න ඔයාලා වෙනුවෙන් සෑහෙන වීඩියෝ එකක් ගෙනාවා. වෙලාවක් නැහැ වීඩියෝ එකක් ගේන්න පුළුවන් විදිහට ඉතින් වීඩියෝ එකක් අරන් එන්න. අදට ගිහින් එන්න. ඉතින් ඔයාලා ඔක්කොම බයි.